හෙලෝ යාළුවනේ අදත් ඔබ එකතු වෙලා ඉන්නේ අපේ කොරියන් හිඟන්න YouTube channel එකත් එක්ක. හිඟානෝකා හිඟා කන ආකාරය ගැන මේක හොඳට පැහැදිලි කිරීමක් කරනවා. අපි අද සෙට් වෙලා ඉන්නේ කොහොමද පොෂ් විදියට බර්ගර් එකක් කන්නේ අපේ බජට් එකට සෙට් වෙන විදියට කියලා. අපි දැන් කඩේට යන්නේ. අපි බාන්ඩි ස්ටාර්ට් කරනවා. අපි දැන් යන්නේ කඩේට. බයහලින්ද අපි කඩේට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කඩේට ගිහිල්ලා බලන්න ඕන එතන තියෙනවා බර්ගර් තියෙනවා. අපි ගණන් අඩුම බර්ගර් එකක් බලමු. මේක ගණන් අඩුයි. මේක එකක් ගමු. ස්ටාර්ට් කරගන්න කඩේ ගිහින් අපි දැන් අපි ඉස්සර දාගත්තා වතුර ටිකක් තියෙනවා කරගමු කරගෙන ඒක අපිට ටිකක් වෙනවා කරගන්න සාදාගෙන අපි මේ ලුණු ගෙඩියක් කරනවා තරයක් කරනවා අපිට බර්ගර් එක තියෙනවා ඊපලින්ගෙන් තක්කාලි එකක් තියෙනවා මේක ගන්න අපි නෙවෙයි කවන්නේ අපි තක්කාලි ගෙඩියක් ගමු ඊළඟට කලින් අපි චීස් වගේ තියෙනවා අපි චීස් පෙත්තකට අරගමු සෝස් බෝතලෙත් ගමු අපි අරගෙන බර්ගර් හදාගන්න යන්නේ අපි දැන් කට්ටිය අතරත් වෙලා තියෙන්නේ අනිස් කරලකුත් ගමු අර නම් මේකට බෙල් පිප දාන්න තමයි දාන්න ඕනේ ඉතින් බජට් එකේ හැටියට අපිට මොකක් මිරිස් කරලා තමයි දාන්නේ හොඳයි එහෙනම් අපි වල් මිස් කරලා දාගමු දැන් හට්ටි ඩවුන් රත් වෙලා තියෙන්නේ දාගත්තා දෙතරී දාගන්න තියෙන්නේ ඔන්න මෙතන දාගන්න යන්නේ අපි මිරිස් කරලා අපි ටිකක් කරනවා අත්තේ අපි බරගමන්න ඉස්සරහින් අපි දැන් මේක දාගන්න රසකාරී පදාර්ථ මුලික තමයි බජට් එකේ කරගන්න දාගන්න ඊළඟ දෙන්නේ මාසෙට කීටෝනේ ඉතින් ටිකක් කාර වෙන්න හොඳ බෙදගන්න ඕනේ ඒක පොර තමයි රහ කරගන්න බවලක් තියෙනවා දැන් අපි උරින් ගත්ත තක්කාලි ගෙඩිය මේ විදිහට කපාගමු. තක්කාලි පිටි දෙකක් විතර කපා ගන්න වැඩි කපා ගන්න හොඳ නැහැ. අපි මේ මාසයක් ගන්න තියගෙන
තියාගන්න ඕනේ. ඉතින් ඉතින් චුට්ටක් කපලා ගන්න ඕනේ විදිහට. පොඩියට පොඩි කැල් දෙක තුනක් විතර කපා ගන්න ඕනේ. වැඩි කපා ගන්න හොඳ නැහැ. ඉතින් අපිට වැඩේ කරන්න බෑ නාය වෙලත් එක්කනේ කරන්නේ. පිම්මියන් මික්ස් කරලා මේ විදිහට කපා ගන්න ඕනේ. අපි ගන්න YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම page එකත් subscribe කරලා තියාගන්න. මේක බේසික් හදේ final video එක අපිට බලා ගන්න පුළුවන්. video එකේ photos ටික බලා ගන්න පුළුවන් Facebook page එකේ. හරි දැන් අපි බර්ගර් එක හදලා තින්නේ. බර්ගර් එක නා පොඩ්ඩක් චප්ප චොර වෙලා තියෙන්නේ. රත් කරගෙන ආවට මොකද? ඒක රත් වෙලා වැඩිද දන්නේ නැහැ. දැන් නම් අපි ඔය තක්කාලි ගෙඩි තියාගන්නවා ලස්සනට. ලුණු කෑලි ටිකක් දුන්නා උදිට අපි ලස්සනට තියාගන්නවා. ලස්සන නැහැ උඹට කවන්නේ අපි ලස්සනට තියාගන්න බලමු. මේ විදිහේ මාළු මිරිස් කෑලි ටිකක් තියාගන්නවා. මාළු මිරිස් නම් ඇත්තටම රාහකට නෙමෙයි ලස්සනට තමයි අපි තියාගන්නේ. මෙන්න මේ විදිහට චීස් පෙත්තක් ඉතින් දාගන්න ඕනේ. සෝස් ටික දාගමු. හරි දැන් අපි චීස් පෙත්ත තියාගත්තා. හරි ඔන්න අපි බර්ගර් එක ලෑස්ති. හොඳේ. හරි හත්ති ලව්වයි ඒ උනාට බිත්තරේ දාන්න අමතක වුණානේ. දැන් අයි බිත්තරේ දාන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. දැන් ආපහු අයියෝ වැඩි චොර වුණා කමන්නේ. චොර වුණා කියලා කවුරුත් දන්නේ නැහැනේ. දවුලන්න බිත්තරේ දාගත්තා. ඔන්න හරි. බර්ගර් එක ලෑස්ති හොඳේ. දැන් ඔන්න සුපිරි බර්ගර් එකක් තියෙනවා අපිට. low budget බර්ගර්. අපි දැන් මේ බොන්න දෙයක් තමයි. අයිස් කැටවල අපි අයිස් කැට එක ගත්තා. එතකොට කලින් තිබෙච්ච බෝවා වල ගත්තා. බෝවා වල කිට්ටයි දීන්නේ. ඒක වතුර ටිකක් දාලා ගත්තා. නිකන් තේ කාට වගේ අවුලක් නැහැ. අපි මේක අයිස් කැට ටික දාලා බෝවා වල එක දාගමු. මේකට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි හොඳේ මේ කවුරු හරි හොඳ iPhone එකක් තියෙන යාළුවෙක්. ගෙන් ඊට පස්සේ මේක ෆොටෝස් ටික ගහ ගන්න. අපි මේ ෆොටෝස් ටික ගහලා මේ වීඩියෝ එකේ අන්තිමටම දාන්න ඕනේ. සුපිරියටම.